බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දාන ආනිසංස පෞද්ගලික දාන 14ක් සාංගික දාන 6ක් විස්තර කරනවා. පෞද්ගලික එක සතෙකුට කුසගින්න නිවා ගන්න ආහාර ටිකක් දුන්නොත් ආත්ම 100ක් ආනිසංසයි. මේ දානේ වටිනාකම බුදුරජාණන් වහන්සේ පෙන්නන මහණෙනි බුදු කෙනෙක් තරම් දානික වටිනාකම මේ ලෝකෙ මිනිස්සු දන්නවනම් කොච්චර කුසගින්න හිටියත් තමන්ගේ බත්පතෙන් කොටසක් හරි සතෙකුට හරි දන් දෙන්න. ඒ තරම් ආනිසංසයි. දැන් මතක තියාගන්න අපි වපුරනවට වැඩිය අස්වැන්න ලැබෙනවා. අපි අඹ ගෙඩියක් පැල කරොත් ඒ අඹ ගහෙන් අඹ 100,000 ගාණක් හම්බ වෙනවා. වී ඇටේ විසි කරාට පස්සේ ඒ වී ගහේ කරල් පිටින් එන්නේ. එක ඇටයක් නෙමෙයි. එතකොට ඒ වගේ වපුරනවට වැඩිය අස්වැන්න ලැබෙනවා. එක සතෙකුගේ කුසගින්න නිවා ගන්න ආහාර ටිකක් දුන්නොත් ආත්ම 100ක් සසරේ ආනිසංස ලැබෙනවා. ඊළඟට බුදුහාඳුරෝ පෙන්නන මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙන්නත් පුළුවන්. දුස්සීලයෙක් වෙන්න පුළුවන්. එයා දුස්සීලයා පන්සිල් දන්නෙත් නෑ, පන්සිල් රකින්නෙත් නෑ, පින්පව් විශ්වාසිකුත් නෑ, කර්ම විශ්වාසිකුත් නෑ, මිත්‍යා දෘෂ්ටිකයෙක්. හැබැයි අසරණයි. බඩගින්නේ ඉන්නවා. අනේ නෝනා කාලා නෑ කෑම එකක් කියලා ඉල්ලනවා. එතකොට අපි අනේ පව් මේ මිනිස්සයා බඩගින්නේ ඉන්න මිනිස්සෙ ඉන්නේ කියලා කෑම වේලක් දුන්නොත් ආත්ම 1000ක් ආනිසංසයි කියලා. එතකොට හිතන් ලසන්ත දැන් අපි ගමු අර වගේ ආත්ම 1000ක් ආනිසංස පිනක් මේ මිත්‍යා දෘෂ්ටික වුණත් දුස්සීල වුණත් කෙනෙකුට දෙන එක. අපි කාට හරි හිඟන්නේකට දෙන එක වැලැක්කුවා කියලා හිතන්න. දෙන්න එපා ඕක හොරේ. දෙන්න එක ඕක අසිපුකාරයෙක් කියලා. ඕක කුඩුකාරයෙක් කියලා. ඔය වගේ කියලා කොච්චරනම් හිඟන්නට දෙන එක වළක්වනා ඉන්නවනේ. එතකොට ඒ තුල වෙන්නේ තමා බුදුරජාණන් වහන්සේ පෙන්න දානයක් නොදී ඉන්නවට වැඩිය භයානකයි දෙන දානි වළක්වන. දැන් අපි හිතමු කවුරු හරි මසුරුකම නිසා මම නම් දන් දෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. එතකොට ඒක තමන්ට දානයක් වළක්වන කෙනා 3 දෙනෙකුට අනර්ථයක් කරනවා. එකක් තමයි දන් දෙන කෙනාට ලැබෙන්න තිබ්බ පින ඔහුට අහිමි කරනවා. ලැබෙන කෙනාගේ ලාභය නැති කරනවා. ඒ දෙන්නටම කලින් තමන්ගේ ගුණේ නසා ගන්නවා. එතකොට දෙන කෙනාගේ පිනයි ලැබෙන කෙනාගේ ලාභයයි තමන්ගේ ගුණයයි තුනම නසා ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙන කවදාවත් කෙනෙක්ගේ දානයක් වළක්වන්නේ නැහැ. එක තැනකට කෙනෙකුට දන් දෙන්න බැරුව දන් දෙන කෙනෙක් වෙනුවෙන් කට්ටිය යොමු කළත් එතන මේ ඒ දිව්‍ය ආත්මයක් ගැන තියෙනවා. එතකොට තවත් ප්‍රේතයෙක් ගැන තියෙනවා අකුසල් කරපු ප්‍රේතයෙක්. හැබැයි මේ ප්‍රේතයාගේ එක අතක් දිව්‍යමය අතක් වගේ. ඒ අතෙන් යමක් ගත්තොත් ඒක මොකුත් වෙන්නේ දැන් අනිත් අතෙන් ආහාර ගන්නකොට දෙකෙන් යම් දෙයක් ගත්ත ගමන් ඒක පිලුණු වෙනවා. කිසිම දෙයක් අර අතෙන් ගන්න දේ විතරයි කියනවා. ඒක ප්‍රනීත විදියට ගන්න පුළුවන්. ඒකට හේතුව තමම මසුරුයි තමන් දීලා නැහැ. නමුත් හිඟන්න ආවට පස්සේ එක ගෙදරක් තියෙනවා ඒ ගෙදර දාන දෙයක්. අන්න අර ගෙදරට යනවා කියලා. ඒ අතෙන් තමයි කියන පෙන්න. ඒකේ විපාකෙ ලැබුණා කියලා. ඒකෝට ඒ වගේ සසරේ තියෙනවා කෙනෙකුට දානයක් නොදී හිටිය දන් දෙන තැනකට යොමු කරා දන්සැලකට හරි අන්න අතන්ට හරි මෙහෙම තැනක් තියෙනවා කියලා යොමු කිරීමත් විශාල පිනක් කියන. එතකොට ඔය මිත්‍යා දෘෂ්ටික දුස්සීලයකට දුන්නත් ආත්ම 1000ක් ආනිසංසයි. ඊළඟට කෙනෙක් ඉන්නවා අපි හිතමු ඕනෑම ආගමක ලසන්ත දැන් ආගම පැත්තක කාටවත් කරදරයක් නැති ගුණයහපත් තමන්ගේ පාඩුවේ ගුණයහපත් ජීවිත ගත කරන අසරණ මිනිස්සු ඉන්නවනේ. එවැනි කෙනෙක්ගේ ගුණයක් සලකලා මෙයා මොන දෘෂ්ටියක් දරාගෙන හිටියත් ගුණයහපත් කෙනෙක් නේ කියන අදහසෙන් ඒ කෙනාට කුසගින්න නිවන්න දුන්නොත් ආත්ම 10000ක් ආනිසංසයි. ඊළඟට පෙන්නවා තිරුවන් සරණ ගිය සම්මාදිට්ඨිය කර්මඵල විශ්වාස කරන පින්පව් විශ්වාස කරන සිල්වතෙකුට අපි හිතමු පොයි දවසක එක්කෙනෙක් ගැන කියන්නේ. එක සිල් ඇත්තෙක් උපාසක කෙනෙක් ඉන්නවා කෑම වේලක් හම්බෙලා නැහැ. අපි අපේ බත්පත හරි දෙනවනේ ආච්චිය හරි අම්මා හරි කියලා අපි දෙනවා මේ එක සිල් කෙනෙකුට එක ආහාර වේලක් දුන්නොත් සිල්වත් කෙනෙකුට ආත්ම ලක්ෂයක් ආනිසංසයි. එතනින් එහාට අනන්තයි අප්පමෙයයි මොකද මාර්ගඵලලාභින් ගැන කියන්නේ. එතකොට අපිට පේනවා සතෙකුට දුන්නත් ආනිසංසයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දානේ කොච්චර විස්තර කරනවද කියන ඔහොම පෙන්නලා අන්තිමට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි උයා පිහාගත්ත වාචනයක් හොදලා විසි කරත් මේ ඉඳුල් වතුර මහ පොළොවේ ඉන්න ප්‍රාණියෙකුට ආහාරයක් වේවා කියලා හිතන්න. ඒ චේතනාව තමයි. ඒ චේතනාව මොකද පින රැස් වෙන්නේ දානේ වාජනේවත් දානේ වට්ටියකවත් ගෙනියන බෙදන හැන්දකවත් නෙමෙයි. පින රැස් වෙන්නේ අපේ චේතනාව. කොච්චරනම් දස් බින් වලට දානවද? ඔව් කොච්චර විසි කරනවා. ඒ විසි කරන දේ දැන් අපි ගමු මිනිස්සු ගෙවල් වල උයලා පිහලා දැන් ඇත්තට මේ පින ගැන නොදන්න නිසා පින් කරගන්න බෑ. නොදන්නකම අවබෝධයක් නැති. දැන් අපි ගමු සමහරව මේ වගේ අතිපණ්ඩිතයෝ ඉන්නවනේ. අද කාලේ පින් කරන්න සල්ලි තියෙන්න ඕනේ. අහලා අද කාලේ පින් කරන්න සල්ලි තියෙන්න ඕනේ. අපිට කොහෙන්ද ඉතින් එහෙම පින් කරන්න සල්ලි
සල්ලි තියෙනවා නම් පින් කරගන්න බැරිය. ඔය වගේ පඬිත අදහස් ඔය ධර්මයේ දැනගෙන නෙමෙයි. සල්ලි තියෙන කෙනාට සල්ලි වියදම් කරලා පින් කරන්නත් පුළුවන් ඒක එකක්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉඳුල් වතුර ටිකක් හොදලා විසි කරත් මේ මහ පොළොවේ ඉන්න ප්‍රාණියෙකුට ආහාරයක් වේවා කියන මෛත්‍රී සිත තියෙනවා නම් චේතනාවේ ඒක දානමය පිනක් කියලා. ඉඳුල් වතුර ටික විසි කරනකොට කවුරු සල්ලි ගන්නවද? පින ගැන දන්න කෙනාට තමන්ගේ බත්පතෙන් කොටසක් සතෙකුට දුන්නත් ආත්ම 100ක් ආනිසංසයි. එතකොට බලන්න හරියට පින කියන්නේ මොකක්ද, පින රැස් වෙන්නේ කොහොමද කියලා මේ චේතනාවේ පින රැස් වෙන හැටි දන්නවනම් තමන්ට ජීවිතේ කොච්චර පින් කරගන්න පුළුවන්ද කියලා. බොහෝ වෙලාවට තියෙන මිනිස්සු පින ගැන දන්නේ නැහැ. මිනිස්සු පින කියලා හිතන්නේ ලොකුවට අර එකක් සමහර විට මේක මහා සෝබනේට ලොකුවට කරගත්තොත් සාමාන්‍යයෙන් ගොඩක් වදන්න. ඔව් දැන් අපිට මේ රටේවත් ගත්තාම පින්කම් කරනවා තමයි. දැන් වෙසක් පොසොන් කාලේ තියෙන වැඩිපුර දන්සැල් ගැන හිතන්න. ඕකේ පින ගැන තේරුම් අරගෙන හරියට දන්සැල් දෙනේවා 110ක් හොයන්න පුළුවන්. අමහරු කරන්නේ අර අපි මේ 67 වෙනි වතාවට කරනවා. 86 වෙනි වතාවට කරන්නේ. දැන් ඒක අර කාලයක් කරලා දැන් මේක කරන්නේ. දැන් ඔක්කොම ඒ දන්සැලත් එක්ක ඇත්තටම දන්සැල සංවිධානය කරන අයගේ චේතනා ටික. දන්සැලත් එක්ක ගොඩනැගිච්ච දන්සැල හදනකොට තියෙන අදහස් ටික. ඒ කතා කරන කතා ටික අන්තිමට දන්සැල අවසානයේ අදහස් ටික දන්සැල යන අතරතුරු දන්සැල පිටිපස්සේ කෙරෙන දේවල් ටික ඔය ටික එකතු කරපුවම සමහරවිට කෙලින්ම අපායට යන කර්ම ගොඩක් එක පැත්තක තියෙනවා. මිනිස්සුන්ට බලෙන් අඩ ගහලා කවලා ඔක්කොම කරලා හරි අපි හොඳ දන්සැලක් දුන්නා කියලා හිතන්න පුළුවන්. හැබැයි ඒකත් එක්ක සමහර මහා දුරාචාරවල් ගොඩක් එක්ක කෙරෙන එළියට දන්සැල පිටිපස්සේ දුරාචාරය. එතකොට මේ වගේ කොච්චර දන්සැල් නාමයෙන් කරන විකෘති දේවල් තියෙනවා. ඛණ්ඩ දෙනවා. ඕ එතුරුම් කන්න දෙනවා බලෙන් හරි. ඒ හැබැයි සැබෑ විදිහට දානීය කියන්නේ මොකද්ද? අතහැරීම කියන්නේ මොකද්ද? ත්‍යාග සම්පත්තිය කියන්නේ මොකද්ද? මේකේ වටිනාකම. ඇත්තටම ලසන්ත හරියට වටිනාකම දන්නවා නම් විමානවත්වයේ තියෙන කතා ගත්තාම අද මේ කරන දැන් අත ගත්තාම අද අපේ අම්මලා අද මේ දන් දෙන උපාසකම්මලා ගත්තු ගොඩාක් පින් කරනවානේ. දැන් කොච්චර පින්කම් කරලා කොච්චර කටින පින්කම් දානමය පින්කම් සාංගික දාන කොච්චර දීලාද? හැබැයි බොහෝ දෙනෙක්ගේ දුර්වලතාවය තමයි පින්කම් කරාට කරපු පින බලවත් කරන්න දක්ෂ නැහැ. ඉස්සර මිනිස්සුන්ට තිබ්බ පින් පොතක්. පුංචි පිනක් කරත් ඕක හිතලා බලවත් කරා. මැරෙන වෙලාවෙත් ඒ පිනේ එල්ලුණා. පින හිතේ අල්ලගත්තා. අද බොහෝ දෙනෙකුට ඒ දක්ෂතාවය නැති වෙලා තියෙනවා. ඒ පිනේ එල්ලිච්ච නිසා තමයි විමානවත්වයේ තියෙනවා උග්ගහක් පූජා කරලා දිව්‍ය ලෝකෙ ගියාය ගැන තියෙනවා. පිට්ටු කෑල්ලක් දන් දීලා දිව්‍ය ලෝකෙ ගියාය. සමහරු දන් කුඩ ටික තමන් කකා ඉඳලා ඉතුරු වෙච්ච ටික. එක බත් හැන්ද. එතකොට මේ අපිට බැලුවහම පේනවා මේවා මේ පින්කන්ද කියලා හිතෙන්න පුළුවන්. අපි කරලා තියෙන පින් මොනවද කියලා හිතේ. හැබැයි අර දෙවිවරු මුගලන් හාමුදුරන්ට දිව්‍ය ලෝකෙදී ඔය ගොඩක් විමානවත්වයේ තියෙන මුගලන් හාමුදුරු දිව්‍ය ලෝකෙට වැඩම කළ දෙවියන්ගෙන් අහන තොරතුරු. ඒ දෙවිවරු කියනවා ස්වාමීනි මම කරේ පුංචි පිනක්. හැබැයි මං ඒ පින හිතලා බලවත් කරා මට මරණ මංචකේ ඒ පින සිහි වුණා කියලා. එතකොට දිව්‍ය ලෝකෙ ගියේ මරණ මංචකේ පින බලවත් කරගත්ත නිසා. ඒ නිසා අපි මේ කරන පින්කම් අපේ ජීවිතවල කරපු පින හිතලා බලවත් කරගන්න ඔබ දක්ෂ වුණොත් ඔබට ගොඩාක් පින් කරගන්න පුළුවන්.